දෙවිවරුන් හා පියවරුන්ගෙන්ද මාදයාබර සොයිර සොයිරියන් ඔබ සියලු දෙනාගෙන්ම අවසරයි. අද මගේ කතාවේ මාතෘකාව වන්නේ උත්සාහවන්තයා ජයගනී යන්නයි. අපි හැමෝම කැමති ජීවිතේ සාර්ථක වෙන්න. ඒ සාර්ථකත්වය කියන්නේ ඉබේ ලැබෙන දෙයක් නෙවෙයි. සාර්ථකත්වය ලැබෙන්නේ නොනවතින උත්සාහයෙන් හා නිරන්තර කැපවීමෙන්. ඔබට තෝමස් අල්වා එඩිසන්ව මතකද? ලෝකයට ආලෝකය ගෙන ආයේ විද්‍යාඥයා. ඔහු විදුලි බල්බය සොයා ගැනීමේදී 999 වතාවක් අසාර්ථක වූ බව ඔබ අසා ඇති. අපි අමතක නොකළ කරුණ වන්නේ ඔහු එදා ප්‍රකාශ කළ ප්‍රකාශයයි. ඔහු ප්‍රකාශ කර තිබෙනවා මම අසාර්ථක වුණේ නැහැ. මම වැඩ කරන්නේ නැති ක්‍රම 999ක් සොයාගත්තා. ඔහුගේ සාර්ථකත්වය විශේෂයෙන්ම ආදර්ශයක් ශිෂ්‍යයන් වන අපට. අපි ජීවිතේ ඉගෙන ගද්දී අපිට අමාරු කරුණු ඇවිල්ලා අපිව දිර වෙන්න පුළුවන්. විභාගවලදී ලකුණු අඩු වෙන්න පුළුවන්. ක්‍රීඩා තරඟවලදී පරාජය වෙන්න පුළුවන්. අපි ඒ හැම වෙලාවෙම උත්සාහය අතාරින්න හොඳ නැහැ. සමහර විට අසාර්ථකත්වය අපේ සාර්ථකත්වයට හේතුවක් වෙන්න පුළුවන්. සාර්ථකයා කියන්නේ උත්සාහය අතාරියේ නැතොත් තමයි. මගේ කතාව අසා සිටි ඔබ සැමට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. Subscribe channel and thank you for watching.